අයිබෝවන් ඇත්තටම මේ අපි ඉන්නේ වැඩ සිටි කන්ද කියන ඓතිහාසික පුදුබිමත් එක්ක. ඉතින් මම හිතනවා අපිට කතරගම ප්‍රධාන නගරයේ ඉඳන් කිලෝමීටර් 5ක වගේ පමණ දුරක් තමයි මේ වැඩි සිටි කන්දට තියෙන දුර. ඉතින් ඇත්තටම මේක තාමත්ම ඓතිහාසික පුදුබිමක් කතරගම පූජා නගරයත් එක්ක එයාවට තියෙන ප්‍රදේශات එක්ක බලද්දී ඉතින් මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 2500ක පමණ උසකින් පවතින ස්ථානයක් උස ස්ථානයක්. ඇත්තටම මේක පිළිබඳව කතා කරද්දී විවිධ ජනප්‍රවාද කතා තියෙනවා, විවිධ කතන්දරත් එක්ක ගොඩනැගුණු ස්ථානයක් තමයි මේ වැඩි සිටි කන්ද කියන්නේ. ඇත්තටම එක කතාවක් තමයි එළාර දුටුගැමුණු සටනේදී ඒ සටනට පෙර අපේ දුටුගැමුණු රාජෝත්තමයන් වහන්සේ කතරගම දෙවියන්ගෙන් ආශිර්වාද ගන්න මෙම ස්ථානට ආවා කියලා. ඒ වෙලාවේදී ඒ ජයග්‍රහණය අරගෙන මෙතන නැවත දේවාලයක් හදන්න එතුමා පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් මේ සටනින් පසුව පසු කාලීනව මේ ජයග්‍රහණය කරලා දුන්න රජතුමා මේ ස්ථානට ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවේ කතරගම දෙවියන් මේ වැඩි සිටි කන්ද ටිකක් බැතිමතුන් ටිකක් දුෂ්කර මාර්ගයක් නිසා කියලා තියෙනවා මම මේ දුන්නෙන් විදින ඊතලය වැටෙන ස්ථානයේදී දෙවොලක් ඉදි කරන්න කියලා. ඉතින් මම හිතනවා මේ වෙලාවේදී ඒ දුන්නෙන් විද්ද ඊතලය වැටුණු ස්ථානය තමයි අද ඔබ ගිහිල්ලා මේ කතරගම මහා දෙවොල කියලා අපි වැඩ පුදා ගන්න ස්ථානය බවට පත් වෙන්නේ. කිරිවේරත් එක තියෙන ප්‍රධාන කතරගම දෙවොල. ඒක තමයි ජනප්‍රවාද කතාවේ කියන්නේ. හැබැයි මේ පිළිබඳව තවත් ගොඩනැගුණු තවත් කතාන්දර ගොඩක් තියෙනවා. ඒ අතර තවත් එකක් තමයි අපි ගොඩාක් කතා කරන මේ අපේ රාවණ මහා සක්විති රජතුමා නේද? ඒ රාවණ අපේ රජතුමා වැඩ වාසය කරපු හිටපු යම් පරිසරය මේ ප්‍රදේශය කියලා ජනප්‍රවාද කතාවේ සඳහන් වෙනවා. ඉතින් මම හිතනවා මේ වැඩි සිටි කන්ද කියන්න අතරම මේක ප්‍රධාන වශයෙන් බැලුවොත් ටිකක් දුෂ්කර මාර්ගයක්. දැන් නම් අපිට පටිපේලි එහෙම සකස් කරලා තියෙනවා. ඉතින් මෙය මම හිතනවා අපේ කතරගම දෙවොල වගේම ඒකම අපේ බෞද්ධයන්ට පූජා මානස්කාරක පූජාර පවත්වන්න දෙන ස්ථාන වගේම ඊශ්වර දේවාලකින් සමන්විත ස්ථානයක්. ඉතින් මම හිතනවා ඔබ කතරගමට එනවා නම් මේ වැඩි සිටි කන්දට එන එක අනිවාර්යම කළ යුත්තක්. මම හිතනවා ඒක වටින තනක් අපේ දරුවන්ට අපේ වැඩිහිටියන්ට ඒක වටිනවා. හැබැයි මම දැක්ක දෙයක් තමයි මේ එන ස්ථානය තුල දෙපැත්තේ තියෙන විවිධ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දකිනවා. ඉතින් මේවා අපේ මේ ස්ථාන රැක ගැනීමේදී අපි ඒවා තාමත්ම වගකීමෙන් කියන්න ඕන දෙයක් තමයි. මම අරඹන්න එනකොට වැඩ පුදා ගන්නෙද්දී අපි ගේන දේවල් අරගෙන යන්නත් ඕන. ඉතින් මම හිතනවා මේ ස්ථානය ඔබට වටින දෙයක් බවට පත් වෙයි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ නැවතත් රැක ගන්න ඔබේ සතු යුතුකමක් වගකීමක් එනම් අපි ඉදිරියේදී තවත් මේ වගේම වීඩියෝ එකකින් නැවත ඔබව හමු වෙමු. එහෙනම් ඔබ සමට සම්මා සම්බුදු සරණයි.